Happy birthday to you. Happy birthday to you. Happy birthday, dear husband. Happy birthday to you. සුබ උපන්දිනයක් වේවා. ඉතින් සුබ උදෑසනක් යාළුවනේ. අද අපි සුදුගේ බර්ත්ඩේ එක. ඉතින් මම එයාට කලින් පොඩක් නැගිටලා කිරිබත් හදලා කවලා එයාට පොල් තෙල් පහන පත්තු කරන් රෙඩි කරලා දුන්නා. ඉතින් කාලා පොල් තෙල් පහන පත්තු කරලා එයා වැඩට යන්න පිටත් වුණා. ඒ අතරතුර ඉතින් මම පොඩි බබාලගේ වැඩත් එක්ක අම්මිත් මට උදව් කරනවා. ඒ අතරතුර මං රෑට මොන හරි ස්පෙෂල් දෙයක් හදන්න තමයි හිතන් හිටියේ බිරියානි එකක් වගේ. ඉතින් මට හදන්න පුළුවන් වුණේ ලලු බතා. ඒකත් හදලා යා එද්දි රෙඩි කරලා තිබ්බා. මම තමයි කේක් එකත් හැදුවේ. රසද කියලා බලමු ෆස්ට් ටයිම් මං හැදුවේ. බලමුනේ. දැන් මේ විදියටයි අපි උපන්දිනේ සමරන්නේ. කපන්න තමයි දීන්නේ. මේ කොහාද හැදුවේ? අනේ වලිතුමින් කපන්නේ. Happy birthday to you. Happy birthday to you. Happy birthday, dear husband. Happy birthday to you. We can. Going there. යා. බත් ලෝලු බත් හදලා තියෙනවා. ලෝලු බත් හදලා තියෙනවා. ඊට පස්සේ ඊට පස්සේ මස් චිකන් ඩෙවල් දාලා. ඒක අම්මගේ චිකන් ඩෙවල් දාපු එක. ඊට පස්සේ අල හොද්ද කිරි හොද්ද. ඊට පස්සේ තියෙනවා හතු සම්බර. අතු සම්බෝල තියෙනවා. ඊට පස්සේ පපඩම් හදලා තියෙනවා. ඊට පස්සේ කට්ලට් තියෙනවා. හරි thank you තිල් පේස්ට්. කට්ලට් එක කොහොමද කියලා බලන්න. ඒක මගේ කට්ලට් එක. හරිම රහයි මම ආසයි. ඒක මගේ කට්ලට් එක. මේ වගේ මෝජු එක තමයි නැත්තේ. පාරින්දම කියාවන මෝජු හදලා කිය. බලන්න මේකට ඒකට පොරේනි රසයි. හරිම රහයි යාළුවනේ. අපි මේකට අම්මටත් කවමු. අම්මත් කාලා බලන්න. මගේ කට දෙකට පුතාට. හරිම රහයි යාළුවනේ. හරිම රහයි තියෙනවා. සුබපත් ඔක්කොම ඉස්සෙල්ලා මගේ මේකට දාලා තිබ්බ කට්ටිය අයියට. ගොඩක් අය සුබපත්‍ර මැසේජ් දාලා තිබ්බා. ඒ හැමෝටම බොහොම ස්තුතියි. මේ වීඩියෝ කරන වෙනකොට Facebook page එකට රසයි. මේ වීඩියෝ කරන වෙලාව වෙනකොට Facebook page එකේ followers 30000 සම්පූර්ණ වෙලා තියෙනවා. හැමෝටම ස්තුතියි. ආයි ලස්සන වීඩියෝ එකකින් ආයි ඉක්මනට දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙනවා. හැමෝටම සුබ දවසක් වේවා. බයි බයි.